නූලෙන් টොප් රෑන්ක් මිස් වෙච්ච කට්ටිය ඇති. හරිද? දැන් ඔය දශම ගණන් වලින් මිස් වෙන්නේ. එතකොට ඒක එහෙම තමයි ඒ ලෙවල් ලයිෆ් එක. ඒ ලෙවල් ලයිෆ් එකත් එහෙම තමයි. කැම්පස් ගන්නකොට ඉන්ජිනියරින් යනකොට සාමාන්‍යයෙන් ඉසෙඩ් එක 1.8යි 3යි 2යි 5යි කියන්නකෝ. තමන් ඉසෙඩ් එක. ඉන්ජිනියරින් ගන්න කට් ඔෆ් එක එන්නේ 1.8යි 3යි 2යි 7 වෙන්න පුළුවන්. හරිද? මෙතනින් තමයි කෙලින්ම කට් ඔෆ් වෙන්නේ. එතකොට මේකේ දශම ස්ථානයක් 4 වෙනි දශම ස්ථානයේ අංක දෙකක් තමයි එහාට වෙලා තියෙන්නේ. සමහරට මේ වෙනස ඔයාලගේ පේපර් එකේ ඕගොල්ලෝ දාපු නැති ඒකකයක් වෙන්න පුළුවන්. ඒකකවල ලකුණු හම්බෙනවනේ. පැහැදිලිනේ? ඒකකවල ලකුණු හම්බෙනවා. ඒකකවල ලකුණු හම්බෙනවා. ඒ හම්බෙන ලකුණ 1000න් බෙදෙන්නේ. 1000න් බෙදෙන්නේ. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒකකයට හම්බෙන්නේ එක ලකුණයි. රචනා පේපර් එකේ එක ලකුණක් කියලා කියන්නේ ඒක 1000න් ගන්න. 1000 එකක් පස්සේ මුළු ඒකට හදද්දි 20න් බෙදලා ගන්න. ඒතර සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි දශම ස්ථාන වලට යනකොට ඒකකයකින් තමයි බලපෑම එන්නේ. පැහැදිලිනේ? ලයිෆ් එකම ඔහොම තමයි. නූලෙන් කොහේ හරි තැනකින් මිස් වෙනවා සමහර දේවල්. ඒක කරන්න දෙයක් නෑ ළමයි. ඒ හැටි. හැබැයි අපිට සාමාන්‍යයෙන් අපි සතුටු වෙන්න ඕනේ මොකද්ද? අපි ඒකට උත්සාහ කරා කියලා. එච්චරයි. ඒ කියන්නේ අපි try කරනවානේ. සමහරලාට දැන් සාමාන්‍ය මම නම් ලයිෆ් එකේ කිසිම දවසක අර පසුතැවීම් අර නිකන් දුක් වීම මං ගාව ඒව නැහැ. ඒක මම ඊට කලින් බැජ් වල ළමයි එක්කත් කියලා දෙනවා. ඔයාලා එක්කත් කියලා. ඒ කියන්නේ මම දැන් අවුරුදු ජීවත් වෙච්ච මුළු අවුරුදු කාලෙම ගත්තා. ඒ ජීවත් වෙච්ච මුළු අවුරුදු කාලය ඇතුළත අර අපරාධේ අයියෝ හරිද? මේක හම්බුන්නේ නැහනේ. මට මේ මෙහෙම එහෙම නෑ. හරිද? සමහර දේවල් සමහර තැන් වලදී උන් නැති දේවලුත් සමහර දේවල් හොඳයි කියලා මම ඒක තේරුම් ගන්න ඒ වෙලාවට. ලැබෙන්න තියෙන දේවල් ලැබෙනවා මහන්සි වෙනවා. මහන්සි වෙනම මම දවල් ටික කරගලුත් කිව්වා. අපි දවස් 7ම වැඩ කරන්නේ මගේ ජොබ් එක මම මේක එන්ජොයි කරනවා. ඇත්තටම මම පන්ති කරන එක එන්ජොයි කරනවා. ඒ කියන්නේ මේ ආතල් එකට උගන්වනවා එහෙම ගන්න නෙමෙයි. මගේ ජොබ් එක මම සතුටින් කරන්නේ. ඔයාලා තේරෙනවා ආතල් එකට උගන්වනවද නැද්ද කියලා ඔයගොල්ලන්ට තේරෙනවා. මම මේක බහැලා කරන්න කියලා ඔයාලා තේරෙනවා. සාමාන්‍ය ගුරුවරයෙක් කැප වෙන මට්ටමෙනුත් පල්ලෙහාට බහැලා මං සෑහෙන්න මේක වෙනුවෙන් මහන්සි වෙනවා. තාම ඕගොල්ලෝ ඒක දැකලා නැහැ. 26 කට්ටිය දැන් ටික ටික දකින්නවා. 25 බැච් එක දැක්කා. ඔයාලා තව මාස ගානක් ඇද්ද ඕගොල්ලෝ ඉස්සරහට එක දකි. හරිද? එතකොට අපි හැමතිස්සෙම මහන්සි වෙන්න ඕන දෙයක් කරගන්න. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයකට හැමෝටම ළමයි ඉංජිනේරින් යන්න බෑ. හැමෝටම මෙඩිසින් යන්න බෑ. යථාර්ථය ඕකනේ. දැන් මම මෙතන කියනවා ඉංජිනේරින් ඵලයන් මෙඩිසින් ඵලයන් ගා කෑ ගහනවා. මේ ඉන්න මෙතනම දහස් ගානක් ඉන්නවා. මේ ඔක්කොම ඉංජිනේරින් මෙඩිසින් ගිය හැකිද? බෑනේ. අපි අවසාන try කරේ. ඔයාලා ඒ ලෙවල් කාලේ මහන්සි වෙනවනේ. ඒ ලෙවල් කාලේ මහන්සි වෙන එකෙන් තමයි ඔයාලගේ ජීවිතේම දුවන්නේ ඉස්සරහට. ඒ කියන්නේ ඔයාලා ඒ ලෙවල් කාලේ මහන්සි වෙලා ඔයාලට ඉංජිනේරින් මෙඩිසින් යන්න බැරි වුණා කියන්නකෝ. හැබැයි ඕගොල්ලෝ මහන්සි වෙන්න පුරුදු වෙන්නේ ඒ ලෙවල් වලදී. දැන් මම මගේ මේ ජීවිතේ ටියුෂන් ජීවිතේ දැන් අවුරුදු 11ක් දුවන්නේ ඒ ලෙවල් කාලේ විච්ච මහන්සි. ඒ කියන්නේ මම මුලින්ම ඇහැරලා ඉන්න පුරුදුනේ ඒ ලෙවල් කාලේ. මුලින්ම එක තැනක වාඩිලා වැඩක් කරන්න පටන් ගත්තේ ඒ ලෙවල් කාලේ. මට එක තැනක ඉන්නම් බෑ. දැනුත් අමාරුයි. හරිද? නමුත් දැන් ඒක අර සිටිය යුතු හින්දා ඉන්නවා. එක තැනක එක විදිහකට මට ඉන්නම් බෑ. හරිද? ඒතර මම ඒක පුරුදුනේ ළමයි ඒ ලෙවල් කාලේ. මම රෑ හැරලා වැඩ කරන්න. වගකීමක් ගන්න වගකීම. මේක කරන්න ඕනේ. මෙතෙන්ට වැඩ කරේ නැත්තම් මේක මේ විදිහට කරේ නැත්තම් මේකේ විපාක අවුල්. ඒකින්ද මේක කරන්න ඕනේ වගකීම. හිතන්නකෝ මේ ළමයි 10 ගණක් වගකීමක් දැන් මම අරන් තියෙන්නේ. ඒ ඔයගොල්ලෝ ලයිෆ් එකේ තුනෙන් එකක් සබ්ජෙක්ට් තුනෙන් ඔය තුනෙන් ඔයාලා ලයිෆ් එක තීරණය වෙන්නේ. ඔය තුනෙන් එකක් මං ආව තියෙන සම්පූර්ණයෙන් වගකීම. එතකොට මේ වගකීම් අරන් තියෙන්නේ. මේ වගකීම අපි හරියට කරනවානේ. ඔය ඔක්කොම පුරුදුනේ ඒ ලෙවල් කාලේ. හොඳට මතක තියාගන්න ඒ ලෙවල් කාලේ මහන්සි වෙලා වැඩ කරන්න ඉංජිනේරින් මෙඩිසින් යන්න හැමෝටම බෑ. යථාර්ථය ඒක. අපි කොච්චර මෙතන පොළවේ පෙරලි කෑ ගහුවත් ඉංජිනේරින් යන්න පුළුවන් මෙඩිසින් යන්න පුළුවන් අපේ පන්තියේ හැමෝම ඉංජිනේරින් යනවා. ගොන් කතානේ. යන්න බෑ හැමෝටම. හැබැයි තමන් එකට ආස නම් තමන් එක try කරන්න. සයි තුනක් දීලා තියෙනවා. මම කියලා තියෙනවා. වයස ගැන කතා අනම්මනම් මොකුත් නෑ. තමන් ආසයි නම් ඉංජිනේරින් යන්න සයි තුනම හරි කරන්න ඕනේ. පැහැදිලි තමන් ආස නැත්තම් සමහර ළමයි ඉන්න පළවෙනි පාර කරා. දැන් එදා ඉන්ස්ට්‍රක්ටර් ඉන්න අපුලා මේ කිටිය ළමයි මේ පාර ලියලා දෙන එක්සෑම් එක හොඳයි. ළමයිගේ රිසල්ට් එක බොහෝ විට එන්නේ ඒකයි B දෙකක් හරි ඒ දෙකයි B එකක් හරි තමයි එන්නේ. බොහෝ විට ඉංජිනේරින් අහුවෙන්නේ නැති වෙයි. හැබැයි අහුවට පස්සේ කිව්වා මම ඉංජිනේරින් යන්න ආස නැහැ. මම කැමති සයන්ස් ෆැකල්ටි යන්න. මම කැමති කෙමිස්ට්‍රි වැඩිපුර ඉගෙන ගන්න. මම ඒක විතරයි කරන්න කැමැත්ත තියෙන්නේ. ඒකින්ද මම පළවෙනි පාර රිසල්ට් එකේ යනවාස මම ආයෙ කරන්නේ නැහැ. ඉන්ස්ට්‍රක්ටින් ගන්න කියලා කිව්වා. ආන් ඒ වගේ. හරිද? ඒක නිසා ළමයි මතක තියාගන්න මේ වෙලාව නාස්ති කරනවා නෙමෙයි මතක තියාගන්න. ඔයාලා try කරන්න සයි තුනක් දීලා තමයි ඉංජිනේරින් මෙඩිසින් යන ආස නම් ඒක try කරන්න. ඔයාලා ඒකට ආස නැත්තම් සයි තුනම කරන්නත් එපා තේරුම් නැහැ. ඇයි ආස නැද්ද අපුරුට කරන්නේ? කාගවත් කීමකට ගෙදරින් කියනවා මෙඩිසින් යන්න කියලා. ඔයාලා කැමති නැහැ. ඔයාලා කැමති සයන්ස් යන්න. කරන්න එපා. කොහොම කිව්වත් කරන්න බෑ. මොකද අම්මා තාත්තා දැන් ෆෝස් කරයි. තව අවුරුදු දෙක තුනක් ඉදී කැම්පස් යන කාලෙත් වේදම් කරයි. එතනින් පස්සේ ඔයාලා ජීවිත කාලෙම අම්මා තාත්තත් එක්ක ජීවත් වෙන්නේ නැහනේ. අම්මා තාත්තා දැන් කියයි මෙඩිසින් යනවා කියලා. ළමයා කැමති නැහැ. එහෙම ළමයි ඕන තරම් ඉතින් අපර කතා කරලා තියෙනවනේ. සමහර ලාවට කැමති නැහැ. ගෙදරින් කැමති නැහැ. සයි එක තුන්වෙනි එක කරන්න. ළමයා කැමති තුන්වෙනි එකත් කරලා මෙඩිසින් යන්න try කරන්න. දෙපැත්තම තියෙනවා.
මම ඒ ළමයින්ට කියනවා කොහොම හරි කරමු. එන්න උදව් කරන්න කොහොම හරි කරමු අපි. හරිද? ඒකයි කරන්න ඕනේ. හැම ළමයාටම ඉන්ජිනියරින් යන්නත් බෑ. හැම ළමයාටම මෙඩිසින් යන්නත් බෑ. ඔයාලකට කැමති නම් ඔයාලකට try කරන්න. try කරලා බැරිනොත් දුකක් නෑ. එකම දේ ඕගොල්ලෝ ජීවිතේට මහන්සි වෙන්න ඉගෙන ගන්නවා. ජීවිතේ මහන්සි වෙන්න ඉගෙන ගන්න ඕගොල්ලෝ. මේ අපි ඉපදලා තියෙන ළමයි අපි ඉපදලා තියෙන සාමාන්‍යයෙන් අපේ ලයිෆ් එක කියන්නේ ඉතින් මේක තමයි ඉතින්. ඒ කියන්නේ අපි මහන්සිලා වැඩ කරන්න ඕනේ. අපි අනේක අපට අර ඔයාලා ගොඩක් වෙලාට අර හෙන ළමයින්ගේ ඩ්‍රීම්ස් තියෙනවනේ. ඒ ඔයාලා හැම වෙලේම පළවෙනි ලෝකේ රටවල් එක තමයි ගොඩක් වෙලාට ඩ්‍රීම්ස් හදාගන්නේ. දැන් අපි හැමතිස්සෙම ඔළුවේ තියාගත යුතු දෙයක් අපි එකෙන් මිදෙන්න බලන්න ඕනේ. ඒක හරි. නමුත් අපි ඉතින් තුන්වෙනි ලෝකේ රටකන් තාම ඉන්නේ. ඒතර අපේ ළමයි අනික් කාට සාපේක්ෂව අපිට ෆින්ලන්තේ ළමයෙක් මෙහෙම කරනවා කියලා එහෙම කරන්න බෑ. අපිට ඇමරිකාවේ ළමයෙක් මෙහෙම කරා මෙයාගේ ජීවිත කතාව මෙහෙමයි කියලා බෑ. මෙයා මෙහෙම පේලලා මේ කම්පැනි දැම්ම කියලා හරියන්නේ නැහැ. හරිද? ඒවා ඇමරිකාවේ. මේ ලංකාව. අපිට ඒතකොට මේ මහන්සි වෙන්න වෙනවා. අපි පුළුවන් කාලේ මහන්සි වුණොත් අපිට ටික කාලයක් යද්දි හරි අපිට ඕන කරන සැප පහසු අපි කැමති ජීවිතය ලබා ගන්න පුළුවන්.